ක්ෂේත්‍රයක දුර x සමග විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව E වෙනස් වන ප්‍රස්ථාරය දකුණු පස දැක්වී දී ඇති පිහිටීම් ඒගොල්ල අතරින් විද්‍යුත් විභවයේ සමාන වන පිහිටීම් දෙක වන්නේ. හරි අපිට මේ වගේ ප්‍රස්ථාරයක් දීලා තියෙනවා මේකේ. විද්‍යුත් විභවයත් එක්ක දුර වෙනස් වන ප්‍රස්ථාරයක් දීලා තියෙනවා මේ x මේ E මෙතන තියෙනවා A B C D එක මෙතන G H I J මෙතන K මෙතන. හරි. දැන් අපි දැනගන්න ඕනේ තමයි කොහොමද අපි විද්‍යුත් විභවයට සම්බන්ධයක් ගන්න විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයයි ක්ෂේත්‍රයේ දුරත් එක්ක දීලා තියෙනවා. හරි. එහෙනම් අපි දන්නා විද්‍යුත් විභවය සමානයි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවතාවක් චලනය වූ දුර. හරි. එහෙනම් මේ ප්‍රස්ථාරයේ Ex ප්‍රස්ථාරයක විද්‍යුත් විභවය ගණනය කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? Ex ප්‍රස්ථාරයේ වක්‍රයට වර්ගඵලයෙන් තමයි අපිට වක්‍රයට වර්ගඵලයෙන් තමයි Ex ප්‍රස්ථාරයේ අපි දන්නවා අර ආරෝපණයක් එහෙම නැත්නම් ආරෝපිත ගෝලයක් වගේ තියෙද්දි විද්‍යුත් විභවය වෙනස් මේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව වෙනස් වෙන්නේ මෙහෙම. එතකොට මේ වක්‍රයට වර්ගඵලයෙන් අපිට ගණන් ගන්න පුළුවන් මොකක්ද විද්‍යුත් විභවය. එහෙනම් මෙන්න මෙතන වක්‍රයට වර්ගඵලයෙන් තමයි විද්‍යුත් විභවය වෙන්නේ. එහෙනම් A වලට අදාළ විද්‍යුත් විභවය වෙන්නේ අනන්තේ ඉඳන් A වලට ගියෙද්දි අනන්තේ ඉඳන් x වල අනන්තේ ඉඳන් x වල A පොයින්ට් එකට අදාළ x දුරට ගියෙද්දි කරන ලද සම්පූර්ණ කාර්යය තමයි A වලදී විභවය වෙන්නේ. එහෙනම් මේකේ විභව සමාන ලක්ෂ දෙයක් කියන්නේ යම් කිසි පොයින්ට් දෙකක් ගත්තාම A පොයින්ට් දෙකේ අනන්තේ ඉඳන් A පොයින්ට් දෙකට වෙන වෙනම ගියෙද්දි වර්ගඵල වෙන වෙනම සමාන වෙනවා. හරි. මම AB ගන්න. මෙහෙම තියෙන එතන තියෙන A පොයින්ට් එක B පොයින්ට් එක බලන්න. A පොයින්ට් එකයි B පොයින්ට් එකයි අතර අනන්තේ ඉඳන් B ට එද්දි මෙන්න මේ ඍජු රේඛාවට මෙහා පැත්ත සම්පූර්ණ වර්ගඵලය ගන්නවා. අනන්තේ ඉඳන් A වලට එද්දි අනන්තේ ඉඳන් මෙන්න මෙතන ඉන්න වර්ගඵලය. ඒතර වර්ගඵල වෙනසක් තියෙනවා අපිට ඒක පැහැදිලි. C ඉඳන් D වලට CD පොයින්ට් දෙක ගද්දි C වල ඉඳන් D වලට නෙමෙයි CD වෙන වෙනම දීලා තියෙනවා. C වලට ඉදි කරන්න ඕන කාර්යය D වලට ඉදි කරන්න ඕන කාර්යය වෙනස් වෙනවා. මෙන්න මේ වගේ වර්ගඵල වෙනසක් තියෙනවා. එහෙනම් CD ලක්ෂ දෙකේ ඉන්නෙත් නෑ. ඊළඟ දීලා තියෙනවා EF ලක්ෂ දෙක බලන්න. EF ලක්ෂ දෙකත් යම් කිසි වෙනසක් තියෙනවා. මේක ඍජු. යම් කිසි වෙනසක් තියෙනවා. එහෙනම් වර්ගඵල සමාන වෙන්නේ නෑ. බලන්න HI. එහෙනම් HI ලක්ෂ දෙක බලන්න. මෙහි ඉඳන් අනන්ත ඉඳන් I වලට ගියද්දී ඒ වර්ගඵලයත් මෙන්න මේකමයි. අනන්ත ඉඳන් H වලට ගියද්දී මේ රේඛා දෙක x අක්ෂය ඔස්සේ ගිහින් තියෙන. එතකොට වර්ගඵලයක් වක්‍රයට අමුතු වර්ගඵලයක් හදලා නැහැ. මේ දෙකේම වර්ගඵල සමාන. එහෙනම් මොකද්ද වෙන්නේ? h වල විභවය I වල විභවය සමාන නම් මොකද? අනන්ත ඉඳන් I වලට එද්දි වර්ගඵලය අනන්ත ඉඳන් h වලට එද්දි වර්ගඵලයයි වෙන වෙනම ගත්තාම එකට සමාන වෙනවා. ඒ හින්දා අපිට ගන්න පුළුවන් විභවයේ සමාන වන පිහිටීම් දෙක වෙන්නේ මොකද්ද? විභවයේ සමාන වන පිහිටීම් දෙක වෙන්නේ HI පිහිටීම් දෙක තමයි විභවය සමාන වෙන්නේ. හරි. හදාගන්න.